ඉතින් ආයිබෝන් කියලා නැවතත් පිළිගන්නවා ජොබ් නෝට් LK channel එකට. රජයේ සියලුම රැකියා දිනපතා එකම තැනකින් ගෙනීම සඳහා ආරම්භ කරන ලැබපු එම channel එක ඔස්සේ අද ඔයාලට අපි ගෙනෙනවා රජයේ ආයතනයන්ගෙන් කැඳවා ඇති නවතම කළමනාකරන සහකාර තාක්ෂණ හා තාක්ෂණ නොවන තනතුරු හා සම්බන්ධ විස්තර. එහිදී අයදුම්පත් ලබා ගැනීම අවශ්‍ය කරන සුදුසුකම් සහ අයදුම්පත් යොමු කරන ආකාරය අතර සියලු විස්තර එකින් එක ඔයාලට මේ වීඩියෝ ඔස්සේ ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ගෙනෙන්නේ කළමනාකරන සහකාර තාක්ෂණ නොවන සේවා ගණිතයත් නවතම බදවා ගැනීම පිළිබඳ විස්තර. එහිදී M11 2016 වැටුප් පරිමාණය යටතේ බදවාගල් ලබන මෙම තනතුරු හා සම්බන්ධ විස්තර අපි කෙසේද යන්න මුලින්ම සලකා බලමු. අවශ්‍ය කරන සුදුසුකම් සහ අනිකුත් විස්තර කෙසේද යන්න. එහිදී අවශ්‍ය කරන මූලික සුදුසුකම් වශයෙන් ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වීම ආලයෙන් බලාපොරොත්තු වෙනවා. එහි සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක්වත් සමත් වෙන්න ඕන. විෂයන් 4කටවත් C හෝ ඉහළ සාමාන්‍ය සහිතව. විශේෂයෙන්ම ගණිතය විෂය, එවැගේම භාෂාව විෂය සහ ඉංග්‍රීසි විෂය අතුළු තවත් විෂයක් සඳහා C හෝ ඉහළ සාමාන්‍ය සහිතව විෂයන් 6ක් සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එෙහිදී භාෂා විෂය සැලකීමේදී සිංහල හෝ දෙමළ කියන භාෂා දෙකෙන් එකක් පමණ C හෝ ඉහළ සාමාන්‍ය සහිතව සමත් වීම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ අවම වශයෙන් S සම්මාර්ථ 3ක්වත් සහිතව සමත් වීම ප්‍රමාණවත් වන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. එහිදී සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර ප්‍රධාන විෂයන් 3ට සමාර්ථ 3ක් සහිතව සමත් වීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඊට අමතරව තනතුරට අදාළ විශේෂිත වෙනස් සුසුකම් වශයෙන් සඳහන් කරලා තිබෙනවා. පරිගණක වදන් සැකසුම එහෙම නැත්නම් data entry හෝ ගතුරු ලියන හා සම්බන්ධ පාඨමාලාව අදාළ තිබීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන් MS Office package එකේ පාඨමාලාව පිළිගත් ආයතනයක් වගින් අදාළ සහරිගතය ලබා තිබෙනවා නම් ඒක පිළිගැනීම සිදු කරන බවට තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව ආරම්භක වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. M11 2016 චක්‍රයක යටතේ 27910ක මූලික වැටුපක් දැනට හිමි වෙලා තිබෙන්නේ. එහිදී අප්‍රේල් මාස සිදු කරන නව අය වැටුප් සංශෝධනය යටතේ ඉහළ මූලික වැටුපක් සහ අනෙකුත් දීවනා සහිතව 50000කට වැඩි වැටුපක් මාසිකව නව තාසොත් සඳහා හිමි වෙන බව තමයි සඳහන් කරන් තියෙන්නේ. ඉතින් මේකේ සුසුකම් ඔයාලට තියෙනවා අවස්ථාව තියෙනවා අයදුම්පත් යොමු කරන්න. වීඩියෝගේ ඊළඟ කොටස් වලින් අපි ගෙනෙනවා වයස් පරිමාණය ඇතුළු අනිකුත් විස්තර අයදුම්පත් යොමු කළ යුතු ආකාරය ඇතුළු විස්තර. ඒ ඔස්සේ ඒවා නිවැරදිව දැනගෙන ඔයාලට පුළුවන් ආයුධ පත්‍රය ලබාගෙන සකස් කරගෙන ආයුධ පත්‍රය යොමු කරන ආකාරයත් වීඩියෝ ඊළඟ කොටස් වල අපි ගෙනෙනවා. අපි ඊළඟට බලමු ඊළඟට කැඳවා ඇති තනතුරු සහ අවශ්‍ය කරන සුසුකම් මොනවද යන්න මෙම ආයතනය මගින්. ආයුධ කැඳවා ඇති තනතුරු වෙන කළමනාකරන සහකාර තාක්ෂණ සේවා කණ්ඩායම් තනතුරක් හා සම්බන්ධ විස්තර. එහිදී පිරිත් පාර්ශ්වය සඳහා තමයි අවස්ථාව ලබා දෙන ආයුධ පත්‍රය යොමු කිරීම සඳහා මේ 2.1 2016 චක්‍රයක යටතේ වැටුප් පරිමාණ හිමි තනතුරක් තමයි මේදී කැඳවා ඇත්තේ. එහිදී අවශ්‍ය කරන සුසුකම් කෙසේද යන්න මුලින්ම සලකා බැලීම සිදු කරනවා. එහිදී අධ්‍යාපන අපොසහාරිපද සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක් එකවරකදී සමත් වී යුතුයි. විෂයන් 4කටවත් C හෝ ඉහළ සාමාන්‍ය සහිතව විශේෂයෙන් භාෂාව, ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය ඇතුළු තවත් විෂයක් සඳහා C හෝ ඉහළ සාමාන්‍ය සහිතව විෂයන් 6ක් සමත් වීම ප්‍රමාණවත් වෙනවා. එවැගේම උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සියලුම විෂයන් සඳහා S සාමාන්‍ය 3ක්වත් සහිතව සමත් වී තිබීම ප්‍රමාණවත් වන බව තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව අවශ්‍ය තාක්ෂණ නිපුණතා ප්‍රවීණතා යටතේ විෂය තෘතික හා වෘත්ති අධ්‍යාපන කොටස සභාව විසින් පිළිගත් ජාතික වෘත්තීය සුසුකම් 5 මට්ටමට නොවඩු ශ්‍රේෂ්ඨයට අදාළ පාඨමාලාවක් හදාලා සාර්ථකව නිම කර තිබීම සිදු කළ යුතුයි. ඊට අමතරව තනතුරට අදාළ විශේෂ සුසුකම් යටතේ සඳහන් කරලා තිබෙනවා. විශ්වවිද්‍යාල පොදුකාල ප්‍රොසෙස් සභාව විසින් පිළිගත් යාන්ත්‍රික වින්තිරු ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන NQ 6 මට්ටමට සමාන සුසුකම් සහිත පාඨමාලාවක් හදාලා වසර 1ක රජයේ හෝ පිළිගත් ආයතනයක පළපුරුද්දක් ඔයාලට වාණිජ්‍ය නිෂ්පාදන ආයතනයක හෝ ඉංජිනේරු වංශයේ පළපුරුද්දක් තිබෙනවා නම් ඒක විශේෂයෙන්ම සලකා බැලුව බව තමයි සඳහන් වෙන්නේ මෙම බදවා ගැනීම සිදු කිරීමේදී. ඉතින් මේකේ සුසුකම් තියෙනවා වඩ පුළුවන් කළමනාකරන සහකාර තාක්ෂණ සේවා ගැන ඊට තනතුරු සඳහා ඉදිරිපත් යොමු කරන්න. මේ වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. මූලික වැටුප් වශයෙන් දැනට 30310ක වැටුපක් හිමි වෙනවා. ඊට අමතරව දීමනා සහිත 55000කට වැඩි වැටුපක් අයවැය සංශෝධනයේ වැටුප් පරිමාණය යටතේ වාඩ ඉහළින් ලබා ගැනීමේ හැකියාව මෙම තනතුරු සඳහා හිමි වෙලා තිබෙනවා ඉදිරියේදී. ඊළඟට අපි ගෙනෙන මෙම ගෙනෙන්න ලැබුණු සියලුම තනතුරු සඳහා වන පොදු සුසුකම් පිළිබඳව එහිදී අදුම්පවම් ශ්‍රී ලාංකීය පුරවැසියන් විදු බවත් තනතුරට පැවැරෙන කාර්යයන් මැනවින් ඉදිරිපීම සඳහා කායික මානසික යෝග්‍යතාවයකින් යුතු බවට වගේම විශිෂ්ට චරිතයකින් යුතු බව සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම ආයතනය මගින් EDPF සහ ETF සඳහා දීවනා ගෙවීම සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව වයස අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන් සඳහා තමයි අවස්ථාව තියෙන අධිපත්‍ය යොමු කරන්න. ඒ වගේම රාත්‍රී වැඩමුළුව අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කරන බවත් සඳහන් වෙනවා තනතුරුේ ස්වභාවය අනුව.
මෙන්න මෙම තනතුරු වලට අදාළ අයදුම්පත් සහ full job notification ලබා ගන්න ආකාරය පිළිබඳව ඒදී ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ පහළ description එකේ ඇති link එකෙන් ගිහිල්ලා ඔයාලට පහසුවෙන්ම අවස්ථාව තියෙනවා මෙම අයදුම්පත් වගේ full job notification එක ලබාගෙන වැඩිදුර විස්තර අධ්‍යයනය කිරීම සිදු කරගන්න. මේ ආකාරයේ අයදුම්පතක් ඔස්සේ ඔයාලට ඒ තොරතුරු නිවැරදිව print out අරගෙන පිළිවෙලින් අනතුරුව ක්‍රියාපදින් තැපෑලෙන් තමයි අයදුම්පත් කිරීම සිදු කර යුත්තේ. එදී අයදුම්පත් නිවැරදිව යොමු කරන ආකාරයේ වීඩියෝ මීළඟ කොටසින් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙම තනතුරු වලට අදාළ අපි ඉදිරිපත් කරන ලද සියලුම තනතුරු සඳහා අයදුම්පත් නිවැරදිව යොමු කළ යුතු ආකාරය එහි කලින් සඳහන් කළ ආකාරයට අයදුම්පත් ලබාගෙන නිවැරදිව print out අරගෙන පුරවලා ඔයාලට අවස්ථාව දිනවා අයදුම්පත ලියාපදින් තැපෑලේ යොමු කිරීම සිදු කරගන්න. එදී ඔයාලා එවන ලියුම්කාරය වම්පසේ එල කෙළවරේ අයදුම් කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරලා යන්න ඕනේ. ඒ වගේම අයදුම්පත් 2025 මාර්තු 17 වන දින හෝ ඊට ප්‍රථම ලියාපදින් තැපෑලෙන් යොමු කිරීම සිදු කරන්න ඕනේ අයදුම්පත් යොමු කිරීමේදී. එවිට ලිපිනය සඳහන් කරලා තියෙනවා ජ්‍යෙෂ්ඨ කළමනාකරු මානව සම්පත් හා නීති ශ්‍රී ලංකා ත්‍රිපෝසල් ලිමිටඩ් තැපැල්පෙට්ටි 17 කපුවත් ජායලකින් ලිපිනයට තමයි ඔයාලගේ අයදුම්පත් සමග නිවැරදිව ලියාපදින් තැපෑලෙන් යොමු කිරීම සිදු කරන්න ඕනේ මෙම තනතුරු සඳහා තනතුරු දෙකම සඳහා. ඒ වගේම මේ ආකාරයේ නවතම රැකියා පුරප්පාඩු එසැනින් දිනපතා ලබා ගැනීමට අපගේ job not lk channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට නැවතත් ආරාධනා කරනවා මේ අර්ථේ.